මගේ නම කවිදු දසුන්. ඉස්කෝලේ කැලණිය ගුරුකුල විද්‍යාලය. මැත්ස් කරන්න පටන් ගත්තේ මගේ පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක් ඉංජිනේරුවෙක් වෙන්න. ඉතින් මැත්ස් කරන්න පටන් ගත්තා. එතකොට මම දැනගත්තා මැත්ස් කරාම තමයි ඉංජිනේරුවෙක් වෙන්න පාත් එක වැටෙන්නේ කියලා. ඒක නිසා මම මැත්ස් කරන්න තෝරගත්තා. මෙහෙමයි. ඒක කියනවා නම් පොඩි කාලේ ඉඳන් මම වාහන වලට හුඟක් ආසයි. ඉතින් ඔය මම අපේ අයියාගෙන් අහනවා වාහන හදන්නේ කවුද? ඊට පස්සේ වාහන වල ඔය ස්පෙයා පාර්ට්ස් හදන්නේ ඒවා ඩිසයින් කරන්නේ කවුද? පොඩි කාලේ ඉඳන් ඒවා අහනවා මම අයියාගෙන්. එතකොට අයියා කියනවා ඒවා හදන්නේ ඉන්ජිනියර්ස්ලා. ඒක එයාලා තමයි ඩිසයින් කරලා කම්පැනියට දෙන්නේ කියලා. අන්න එදා ඉඳන් මම එහෙම එතකොට අයියා කියපු වෙලේ ඉඳන් මම හිතාගත්තා හරි කවදා හරි මමත් වාහනයක් හදනවා. ඒක නිසා මමත් කොහොම හරි ඉංජිනේරුවෙක් වෙනවා කියලා. ඒක තම තමන්ගේ කැපැසිටි එක මත සහ එක එක්කෙනා මත වෙනස් වෙනවා. මම කරේ දැන් අනිත් එක සබ්ජෙක්ට් තුනකට තුන් විදිහකට කරේ. මොකද සබ්ජෙක්ට් තුන තනිකර පැති තුනක්. ඉතින් මම පාඩම් කරන්න පාවිච්චි කරේ ක්‍රම තුනක්. ඉස්සෙල්ලම මම ෆිසික්ස් වල ගත්තොත් ප්‍රැක්ටිකල්ස් එහෙම මේ ඉස්කෝලෙන් කරගත්තා ගොඩක්. ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ මේ ලැබ් එකෙන් ප්‍රැක්ටිකල්ස් ටික කරගත්තා. සහ ඊට අමතරව පාස් පේපර්ස් හුඟක් කරා මම ෆිසික්ස් වල. MCQ හදාගන්න සැරින් සැරේ MCQ 5-10 හරි සැරින් සැරේ පාස් පේපර්ස් වල කරා. සහ මොඩල් පේපර්ස් ඒ කියන්නේ ක්ලාස් වල දෙන පේපර්ස් ටික ආයි කරා. ඒ කියන්නේ මම පේපර් ක්ලාස් වලට පළවෙනි දවසේ ඉඳන් ඉවරන දවසේ එනකන් හැමදාම එක දවසක්වත් කට් නොකර ගියා. ඉතින් ඒ පේපර්ස් ආයි මම ඒ පේපර්ස් ආයි කරා. සහ ඒ වගේ දෙන විවරණ බැලුවා. කෙමිස්ට්‍රි වලට විශේෂයෙන්ම කරපු දෙයක් තියෙනවා. මොකද ඔය SPD කර්මාන්තයේම පාඩම් කරද්දි අපේ කෙමිස්ට්‍රි සර් කියලා තියෙනවා මතක හිටින්නේ නැත්තම් ඉස්සලම කොලයක් අලව ගන්න කියලා. ඕන කොටස් තියලා ලියලා ඉස්සලම බෝඩ් එක ඉස්සරහා තමන් පාඩම් කරන මේස ඉස්සරහා අලව ගන්න කියලා. ඇත්තටම මගේ මෝඩකමට මම ඒක කරේ නෑ. පස්සේ මම සර්ට කාලේ පහ වුණා. පස්සේ මම සර්ව ගිහලා පර්සනලි හම්බෙලා කිව්වා සර් මෙහෙමයි මට කරගන්න බැරි වුණා. දැන් මට පාඩම් කරගන්න විදිහක් තියෙනවද? මට දැන් වෙලාව නැහැ අමතරව ලොකුවට පාඩම් කරන්න යොදවන්න. එතකොට සර් කිව්වා ඔයාට අවශ්‍ය පාඩම් ටික වොයිස් ඔයාගේම වොයිස් එකෙන් රෙකෝඩ් කරගන්න. රෙකෝඩ් කරලා දැන් මම යන්නේ ගෙදර යන්නේ ට්‍රේන් එකේ. ට්‍රේන් එකේ යන ගමන් අහන්න. ඊට පස්සේ ඔය මේ නිකන් ගෙදර ඉන්න ගමන් සින්දුවක් අහන වෙලාවට වගේවත් ඒක ප්ලේ කරන්න. එතකොට අර නිතරම ඇහෙන නිසා අර ඒ විෂය අර හුරුව හැමතිස්සෙම ඇඟේ තියෙනවා. මේ ඒක නිසා කරන්න කියලා කිව්වා. ඉතින් මම කෙමිස්ට්‍රි වලට ඒකයි කරේ ගොඩක් වෙලාවට. ඊට අමතරව මම ගියපු සර්ගේ පේපර් ක්ලාස් එක කියන්න ඕනේ. ඒකේ පේපර් ආයි නෙක්ස්ට් ලෙවල්. මම කෙමිස්ට්‍රි පාස් පේපර්ස් ලොකුවට කරලා නැහැ. සෙකන්ඩ් පාර්ට් කරලම නැහැ. මොකද මට තේරුණා සෙකන්ඩ් පාර්ට් බැලුවාම සර්ගේ පේපර්ස් එක සසඳද්දි සර්ගේ පේපර්ස් පාස් පේපර්ස් වලට වඩා ගොඩාක් උඩින් කියලා. මම කරේ සර්ගේ පේපර්ස් ආයි කරපු එක. ඉතින් මට ඒකෙන් එල් පේපර් එකට ලොකු උපකාරයක් වුණා. වෙලාවත් ඉතුරුනා මට පේපර් එක කරලා ඉවර වෙලා. තව කියන්න ඕනේ මුලින්ම මම කෙමිස්ට්‍රි ක්ලාස් ඇවිල්ලා MCQ පේපර් එකක් කරද්දී මගේ තිබ්බේ MCQ 2යි. එදා මං හිතාගත්තා කොහොම හරි මම කරනවා කියලා. පස්සේ මම සර්ව හම්බෙලත් කිව්වා සර් කවදා හරි මම මෙන්න මේ වගේ හොඳම රිසල්ට් එකක් දාලා තමයි නවතින්නේ කියලා මං එදා කිව්වා. සර්ත් මට කිව්වා ඔව් පුතේ ඔයාලට පුළුවන් ඕන උදව්වක් මම කරන්නම් කියලා. මට එතකොට මාර අර හිතට මාර සහනයක් එක. ඒ කියන්නේ එහෙම මගේ පිටිපස්සෙන් ගුරුවරයෙක් ඉන්නවා ළඟ ඉඳන්ම සපෝට් කරන්න කෙනෙක් ඉන්නවා කියන එක මාරම දෙයක්. ඉතින් එහෙම කරලා කොහොම හරි අන්තිමට මගේ මහන්සියයි සර්ගේ කැපවීමයි එක්ක මට මේ රිසල්ට් එක ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම කියනවා නම් සාමාන්‍යයෙන් ඒ ලෙවල් කාලේ ක්ලාස් වෙන සර්ලා කියන දෙයක් සහ ඉස්කෝලේ ගුරුවරු කියන දෙයක් ඒ ලෙවල් කාලේ තුල අනවශ්‍ය සම්බන්ධතා තියාගන්න එපා කියන එක. ඒ සම්බන්ධතාවයක් ඔය ඒ ලෙවල් වලට මාස 2ක් විතර තිබිලා හොඳට වැඩ කරගෙන ආවා. හැබැයි මේ සම්බන්ධතාවයට මම සාමාන්‍යයෙන් මම ටෙක්ස්ට් කරනවා කෝල් කරනවානේ. දවසට පැය 4ක් විතර ඒකට තනිකර වැය වෙනවා. ඉතින් මගේ පාඩම් කරගන්න තියෙන වැඩවලින් වෙලාවෙන් සෑහෙන වෙලාවක් ඒකටත් ගත වුණා. ඒක ලොකු බාධකයක් මට අන්තිම කාලේ වෙනකොට තේරෙනවා මං වැඩ කරා මදි අපරාධේ මම මේ කාලේ මේ වැඩේ කරන්නේ නැතුව මං ඒ වෙලාව පාඩම් කරන්න යෙදුවා නම් මට මීට වඩා ලොකු රිසල්ට් එකක් ගන්න මේ හැකියාවක් තියෙනවා කියලා අන්තිම කාලේ වෙනකොට මට තේරුණා. කමක් නැහැ තව ටික කාලයක් තියෙනවනේ කියලා කරන් යනකොට ඔන්න ඔය තිබිච්ච සම්බන්ධතාවයක් නැති වුණා. එතකොට අර මානසිකව වැටෙනවා කියන එක ආයි බිඳුවටම වැටුණා. කරගන්නම දෙයක් නැතුව දවස් ගණන් කල්පනා කර හිටියා. පස්සේ මම හිතලා තනියම නැගිටිනවා කියලා කොහොම හරි හිතාගෙන මම හිතාගත්තා
කවුරුවත් ගියාට මට මොකද මම මගේ ජීවිතේ කොහොම හරි මගේ ටාගට් එක යනවා කියන යට් එක ගත්තා. අරගෙන තමයි ආයි වැඩ කරන්න පටන් ගත්තේ. යද්දී ඒ වුණාට සැරින් සැරේ අර නැති වෙච්ච දේවල් මතක් වෙනවා. ඒවා වැඩි ගණන් ගන්න නැතුව කොහොම හරි අල්ලගෙන කරනවා කියලා කරා. සහ විශේෂයෙන්ම අනිත් එක කියන්න ඕනේ වැඩ අන්තිම මොහොතේ කරනවා කියලා කල් දාන්න එපා. ඒ කියන්නේ මේ කාලේ මට තියෙනවානේ මට තව කාලය ඉතුරුයි. එතකොට මේ ටිකේ කරනවා කියලා කල් දාන්න එපා. මොකද මට එහෙම කරපු දෙයක් නිසා මම කෙමිස්ට්‍රි වල එක කොටසක් එක පාඩම් කරගන්නවා කියලා අන්තිම සති දෙකකට විතර කල් දාලා තිබුණේ. මම කරපු ඒ මෝඩ වැඩේ මම පසුතැවෙන එකම දේ. මොකද මේ ඒ කාලේ දැන් අන්තිම සති දෙකේ විතර මට උණ හැදුනා. උණ හැදිලා මැත්ස් පේපර් එක ලියන්න කලින් දවස් තමයි හොඳ උනේ. දැන් එතකොට මම ඒ සති දෙකම ඇඳේ හිටියේ. කිසිම දෙයක් කරගන්න බෑ. හරියට කන්න බොන්නවත් බෑ. අම්මා ළඟ ඉඳන් කැවුවා මට. එතකොට මට අර මං හිතාගෙන හිටියපු දේ කරගන්න බැරි වුණා. අන්තිම කාලේ එතකොට කියන්න ඕනේ කොහොමද අන්තිම කාලේ වෙනකන් ඉන්නේ නැතුව පුළුවන් වෙලාවෙ පුළුවන් වැඩ ටික ඉවර කරගන්න. එතකොට අන්තිම කාලේ හොඳට ටයිම් තියලා පාස් පේපර්ස් කරන්න පුළුවන්. මනස රිලැක්ස්. මම දැන් වැඩ කරලා ඉවරයි. මට දැන් තව ටිකක් ඩෙවලොප් කරගන්න තමයි තියෙන්නේ කියන විශ්වාසය එනවා. ඒක කියාගන්න බැරි තරම් සතුටක්. මොකද මට මගේ සතුටට වැඩිය අම්මගේ මූණේ තියෙන හිනාව, තාත්තගේ මූණේ තියෙන හිනාව ඒක මාරයි. ඒ කියන්නේ එයාලා මගේ රිසල්ට් එක සතුටින් වෙන කෙනෙක් අහනකොට කියනකොට හරි උසාරුවෙන් කියනවා මගේ පුතා මෙහෙම ගත්තා, මගේ පුතා දැන් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් මගේ පුතාට. මට රිසල්ට් එක ගත්තට වැඩිය සතුටක් මට දැනෙනවා අම්මගේ තාත්තගේ මූණේ තියෙන හිනාව දකිනකොට. ඒක අර කියාගන්න බැරි තරම් දෙයක්. ඒ කියන්නේ අර නිකන් නිවෙනවා වගේ අම්මගේ තාත්තගේ කතා අහනකොට ඒක මාර දෙයක්. ඔයාලට ඒ වෙලේ තේරෙයි ඒ දැනෙන ෆීලිංගස් මොන වගේද, සතුට මොන වගේද? ඒක රිසල්ට් එකක් දාලම බලන්න ඕනේ ඒ දෙක ලබා ගන්න. නිකන් කවුරුවත් කටින් කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. ඒක දාලම බලන්න ඕනේ. සර් මහේෂ් සර් කියනවා උඹලා දැන් ඒ තුනක් දාලා කියලා හිතපන්. එතකොට උඹලට දැනෙන ෆීලිංග එක කොයි වගේද කියලා හිතපන් කියලා. එතකොට ඒ කියනකොට ඉතින් හිතලා බලනවා අපිත් මෙහෙමයි දැන් එතකොට අපිත් කවදා හරි ඉන්ජිනියර්ස්ලා වෙනවානේ කියන දේ හිතෙනවා. එතකොට ඒ දේ වෙල හිතුණාට ඊට වැඩිය ලොකු දෙයක්. දැන් මම ඒක යථාර්ථයක් කරගෙන තියෙනවා. දැන් හැබැයින් දකිනවා සර් කිව්ව දේ කොහොමද සර් ඒ වෙලේ කිව්ව විදිහ දැන් ඇත්තටම දැනෙනවා. සර් කිව්ව විදිහට වඩා ගොඩාක් දේවල් දැනෙනවා. ඒ දේ ඔයාලත් දකින්න උත්සාහ කරන්න කියලා ඔයාලෙන් ඉල්ලනවා.